සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා පොලිසියට අදාළ වේකන්සීස් කැසට් කරා 7500ක්. ඒකට අදාළ මේ කැටගරි එක තමයි පොලිස් කොස්තාපල් තනතුර. ඒ කියන්නේ සාමාන්‍ය පොලිස් සේවය සහ විශේෂ කාර්ය බලකාය විදිහට මේක බෙදලා තියෙනවා. හරි අපි මේ වීඩියෝ එකේදී බලන්නේ කොහොමද වැටුප් ගෙවන්නේ මොන වයස් කාණ්ඩ වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂම දේ කොහොමද ඇප්ලිකේෂන් දාන්නේ. හැමෝටම තියෙන ප්‍රශ්නයක් හරියාකාරව ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්නේ කොහොමද. ඒකින්ද මේ වීඩියෝ එකේදී අපි සංක්ෂිප්තව ඒ ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොම ඔයාලට කියලා දෙනවා රැඳිලා ඉන්න වීඩියෝ එක ඉවරනකම්ම. ඒ වගේම තමයි ක්වොලිෆිකේෂන් විදියට ඒ කියන්නේ සුසුකම් විදිහට මෙයාලා සඳහන් කරලා තියෙන්නේ සාමාන්‍ය පෙළ වීම විශේෂත්වයක්. ඒ වගේම තමයි දීමනත් සමග ඉතාමත් ඉහළ වැටුප් ගෙවනවා. ඒකින්ද අපි බලමු කොහොමද මේ වැටුප් සෑදෙන්නේ. ඒ වගේ විස්තර ඔක්කොම ඉක්මනට කතා කරලා මේ වීඩියෝ එක ඉවර කරමු. හරි පළවෙනි එක තමයි වැටුප් ක්‍රමය. වැටුප් ක්‍රමය වෙන්නේ පොලිස් කොස්තාපල් තනතුර සඳහා සාමාන්‍යයෙන් රුපියල් 49550 සිට 71420 දක්වා විචලනය වෙනවා. RS 01/2025 කාණ්ඩයට තමයි මෙයාලට වැටුප් ගෙවීම සිදු කරන්නේ. ඒ වගේම තමයි වැටුපට අමතරව ඉතාමත් ඉහළ දීමනා රාශියක් ගෙවීම සිදු කරන ලබනවා. ඉතින් බලමු ඒ එක එකක් කොහොමද මේ ගෙවීම සිදු කරන්න කියලා. දීමනාට උදාහරණයක් විදිහට මේ ස්ලයිඩ් එකේ දාලා තියෙනවා මූලික වැටුප 49550යි, ජීවන වියදම් දීමනාව 7800යි, නිල ඇඳුම් පිරිසිදු කිරීම දීමනාව 250යි. ඊට පස්සේ මූලික වැටුපෙන් 122ක් සහ 1250ක් ඊට අමතරව හම්බ වෙනවා. ඒ ඔක්කොමත් එක්ක 12151යි. ඒ වගේම තමයි ආහාර නවතැන් දීමනාවත් එක්ක 28800යි. මේ වගේ බලන්න කොච්චර මේ දීමනා හම්බ වෙනවද කියලා. ඊට පස්සේ අපි බලමු පුහුණුවෙන් පසු ගෙවනු ලබන දීමනා විදිහට අර්ධදීප දීමනාව යාපනයේ අර්ධදීපයට පමණයි මේක 2400ක් ගෙවනවා. සිගරට් දීමනාව විදිහට රුපියල් 500ක මුදලක් ගෙවනවා. ඊළඟට බලමු පොලිස් කොස්තාපල් තනතුර විශේෂ කාර්ය බලකායට අදාළව. මෙයාලට ඒ ගානමයි 49550 සිට 71420 දක්වා විචලනය වෙනවා. ඒ වැටුප් කාණ්ඩෙමයි. මූලික වැටුප විදිහට 49550ක් සහ ජීවන වියදම් දීමන 17800ක් මේ විදිහටම අර පෙර සේම මෙයාලටත් විචලනය වෙනවා. ඊට පස්සේ අපි බලමු පුහුණුවෙන් පසු ගෙවීම කරන ලබන දීමනා විදිහට මම මේ සඳහන් කරන්නේ විශේෂ කාර්ය බලකායට අදාළව මූලික වැටුප 125ක් ගෙවනවා. කියන්නේ 12385යි 87යි. ප්‍රභූ ආරක්ෂක දේවල් වලට 800ක් ගෙවනවා. සීතල දීමනා විදිහට 108ක් ගෙවනවා. කියන්නේ 3964ක්. අර්ධ දීප දීමනා විදිහට 2400ක් ගෙවනවා. සිගරට් දීමනා විදිහට 500යි. විවාහ දීමනාව 300යි. ඊට අමතරව තියෙන විශේෂ කාර්ය බලකාය සහ සාමාන්‍ය පොලිස් සේවා දෙකටම අදාළ දීමනා විදිහට ප්‍රවාහන පහසුකම්, නිලධාරී සුපසාධික වෛද්‍ය පහසුකම්, නිල ඇඳුම් සහ රාජ්‍ය විශ්වවිද්‍යාල මොනවා හරි උසස් අධ්‍යාපනය යන්න පුළුවන් කට්ටිය යන්න ඉන්නවා නම් ඒ කට්ටියට ඒ අවශ්‍ය දේවල් මේ සිදු කරනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. තමන්ගේ ක්‍රීඩා කෞශල සහ සහජයන් දියුණු කිරීම සඳහා පහසුකමුත් මෙයාලා දෙනවා කියලා තියෙනවා. හරි මේ ස්ලයිඩ් එකෙන් බලමු අපි අධ්‍යාපන සුසුකම් කොහොමද තියෙන්නේ කියලා. අධ්‍යාපන සුසුකම් විදිහට මම අර කලින් කිව්වා වගේ සාමාන්‍ය පෙළ විතරයි මෙයාලගේ බලන්නේ. මේකෙදි ගණිතය, විද්‍යාව, සිංහල හෝ දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 5කට අදාළ සම්මාන සාමත් සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ මම කියපු සබ්ජෙක්ට් වලට අවම 100ක් තිබ්බනම් ඇති. ඒ කියන්නේ 105ක් තියෙන්නත් ඕනේ ඒ විෂයන් ඔක්කොමත් එක්ක. ඒ වගේම තමයි ඊට අමතරව O level වල ගණිතය, සිංහල හෝ දෙමළ භාෂාව ඇතුළු විෂයන් 5කින් සඳහා සම්මාන සාමත් සහිතව 105ක් තිබ්බනම් ඒත් ඇති කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ එක බලමු අපි A level qualification එක. A level මෙයාලා සඳහන් කරලා තියෙන්නේ විෂයන් දෙකකින් සමත් වෙලා තිබ්බනම් ඇති. ඒ කියන්නේ ඕනෑම විෂය ධාරාවක් ආර්ට් පුළුවන්, සයන්ස් වෙන්න පුළුවන්, මොනවා හරි කමන්නේ S2ක් තිබ්බනම් ඇති කියලා මෙයාලා කියලා තියෙනවා. හරි ඊට පස්සේ 41 සහ 44 ඊට අමතරව 42 සහ 45 යන විෂයන් යුගලය එක් විෂයක් ලෙස සලකා විභාගයෙන් සමත් කරනවා කියලා දාලා තියෙනවා. ඒක ලොකුට හිතන්න එපා. ඊට අමතරව O level වල තාක්ෂණ විෂයෙහි ලිඛිත පරීක්ෂණයේ අසමත් වීම ඒකෙදි මේ ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එක සමත් වුණත් ලිඛිත පරීක්ෂණය රිටන් පේපර් එක අසමත් වෙලා ප්‍රැක්ටිකල් එක සමත් වුණත් ඒ ඔක්කොම විෂය ෆේල් කියලා තමයි මෙයාලා සඳහන් කරලා තියෙන්නේ. අනිත් එක තමයි සෑම අපේක්ෂකයෙක්ම ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳිලා ඉන්න ඕනේ. පත්තිම හමුුණාට පස්සේ අය මෙහි බැටුණගේ කිය දාලා එන්න බෑ. එතකොට ඔයාලට දඩ මුදලක් ගෙවලා තමයි අයින් වෙන්න ඕනේ. ඒකත් හොඳට මතක තියාගන්න. හරි දැන් බලමු ඉක්මනට අපි මේවාලා ඉල්ලලා තියෙන වෙනත් සුසුකම් මොනවද කියලා. හරි මම ඕන ටික විතරයි කියන්නේ. මෙන්න මේ වගේ දේවල් මේ වැඩිපුර ඇටෙන්ෂන් කරගන්න. ආයුධම්කාරයෝ අවිවාහක වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි දික්කසාද වෙලා ඩිවෝස් වෙලා වැන්දබුවන් සහ අවිවාහක දරුවන් සිටින අයවලුන් සුසුකම් නොලබයි කියලා මෙල් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි දිවයිනේ ඕනම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටිය යුතුය කියලා තියෙනවා. උස අඩි 5යි අඟල් 4ට හෝ ඊට වැඩි විය යුතුයි කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒක සෙන්ටිමීටර් වලින් ගත්තොත් 162.5යි 6ට වඩා වැඩි වෙන්න ඕන සහ ඒ ගානත් ඇති කියලා මෙයාලා කියලා තියෙනවා. ඒ වගේම පපුව අවම වශයෙන් හුස්ම නොඅල්ලා අඟල් 30ක් විය යුතුයි කියලා තියෙනවා. ඒක සෙන්ටිමීටර් වලින් ගත්තන් පස්සේ 76.2 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව උපැස් යුවලක් හෝ ස්පර්ශ කාච නොමැතිව එක් ඇසගේ අවම
දෘෂ්ටිය 6/12. ඒ කියන්නේ 6න් 12කට අඩු වෙන්න බෑ. ඒ කියන්නේ නොවිය යුතු අඩු නොවිය යුතුයි කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි එක් ඇසක දෘෂ්ටිය 6/6 වන විට අනෙක් ඇසෙහි 6න් 18ක් විය යුතුය කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඔන්න ඕවා චෙක් වෙන්නේ ඔයාලගේ මෙඩිකල් වලින්. ඒක හින්දා ඊට කලින් ඔයාලගේ ඇස් පරීක්ෂාවක් සිදු කරගන්න සාමාන්‍යයෙන් ගමේ ඉන්න PHI මහත්තයා ගාව ඕක තියෙනවා. එයාලා ඉස්කෝලවල කට්ටියගේ ඇස් බලනවා. ඒක හින්දා මෙඩිකල් එකට යන්න කලින් PHI මහත්තයාට කතා කරලා ඕක මේ ඇස් ටික පරීක්ෂාව කරගන්න. හරි ඒක අවශ්‍යම නෑ. ඕනනම් කැමති කෙනෙක් ඉතින් මෙඩිකල් එක තියෙන දවසේ මේක කරගන්න පුළුවන්. මම කිව්වේ වැඩි හොඳට ඔයාලට. හරි ඊට පස්සේ ආයුධම්කරුගේ සමීප ඥාතීන් මව පියා බාරකරු සමීප සම්බන්ධතා පවත්වන අවිවාහක විවාහක සහෝදරයන් අපරාධ වරදකට හසු වෙලා නැති කට්ටිය වෙන්නත් ඕන කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. හරි ඊළඟ ස්ලයිඩ් එකේදී වැදගත් මේ විදිහට තියෙන්නේ එහෙත පරිපාටියට පරිබාහිරව ජාත්‍යන්තර මට්ටමේ ජාතික මට්ටමේ හා විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යකින් යුක්තව හෝ වෙනස් ශ්‍රේෂ්ඨයකින් සුවිශේෂිතා දක්ෂතා හා ප්‍රවීණතා පෙන්눔 කරලා තියෙන ඕනෑම ආයුධම්කරුවෙකුගේ උස පිළිබඳව සුදුසුකම් නොසලකා අනෙක සුදුසුකම් සපුරා ඇතනම් එයාට පත්වීම දෙනවා කියලා මෙයාලා ඒ කියන්නේ පත්වීම කෙසේ වෙතත් එයාලා මේ සේවයට ගන්නවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. හරි ඊළඟ වැදගත් මේක තමයි වයස විදිහට මෙයාලා ගැසට් එකේ දාලා තියෙන්නේ වයස අවුරුදු අවසන් දිනයට. ඒ කියන්නේ 5/8 අවසන් දිනේ වෙන්නේ. ඒ අවසන් දිනයට වයස අවුරුදු 18ත් 24ත් අතර ඕනම කෙනෙකුට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ ඔක්කොම මේ බලාගත්තට පස්සේ අපි ඇප්ලිකේෂන් දානවනේ. මේ ඇප්ලිකේෂන් දැම්මට පස්සේ ඔයාගේ ක්වොලිෆිකේෂන් හරියට තියෙන කට්ටිය ඊට පස්සේ මූලික පරීක්ෂණයට කැඳවනවා කියලා මෙයාලා දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට දෙවන පරීක්ෂණයට මුහුණ දෙන්න වෙනවා. මේක තමයි ඔරොත්තු දීමේ පරීක්ෂණය. හරි ඊට කලින් මේ ඔරොත්තු දීමේ පරීක්ෂණයට කලින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් අනිවාර්යයෙන්ම ඕන කියලා තියෙනවා. ඒක ඔයාලා පස්සේ දැනුවත් කරයි. හරි ඒකෙදි ડોක්ටර් බලන්නේ ඔයාලා මේ වගේ ඔරොත්තු දීමේ පරීක්ෂණයට යන්න සුදුසුද? ඒ කියන්නේ මහා ලොකු දෙයක් කරන්න නැහැ. මේක වික්‍රම කරන්න නැහැනේ. එතකොට ඔයාගේ heart lungs check කරනවා. එච්චරයි කරන්නේ. නිකන් අවුරුදු 20ක රන් එකක් වගේ තමයි. මම ඒ කිව්වේ උදාහරණයක් විදිහට ඊට වඩා දේවල් මේකේ තියෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද ඒ ඔරොත්තු දීමේ පරීක්ෂණයට යන්නේ කියලා. හරි මේකෙදි ක්‍රියාකාරකම කාලය ලකුණු කියලා දාලා තියෙනවා. දුරදිවීමේ මීටර් 100 දුවන්නත් ඕන. විනාඩි 3ට අඩු වෙන ලකුණු 30ක් දෙනවා. විනාඩි 3ත් 4ත් අතර නම් විනාඩි 20 ලකුණු 20ක් දෙනවා. විනාඩි 4ත් 5ත් අතර නම් ලකුණු 10ක් දෙනවා. විනාඩි 5ට වැඩි වෙලා තියෙනවා නම් අසමත් කියලා තමයි මෙයාලා සලකන්නේ. ඊළඟ එක තමයි චිනුප් වාර 5ක්. කියන්නේ විනාඩි 1යි එක් වාරයකට ලකුණු 3 බැගින් උපරිම 15ක් දෙනවා කියලා මෙයාලා සඳහන් කරනවා. පුෂ් අප් වාර 15ක් කරන්න ඕනේ. විනාඩි 1ක් තුල වාරයකට ලකුණු 1 බැගින් උපරිම ලකුණු 15ක් දෙනවා කියලා මෙයාලා දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා සිට් අප් ගහන්න ඕනේ, ස්ක්වොට් ට්‍රස් කරන්න ඕනේ, කිම් ජෙම් ඒ වගේ දේවල් මතකයේ පරීක්ෂා කිරීමේවත් තියෙනවා. ඒ වගේ ඔය විදිහට තමයි ඔන්න ඔය chart එක බලන්නේ. එතකොට ඔයාලට අවබෝධයක් හම්බෙයි. ඕවා ගැන ලොකුවට හිතන්න එපා. මේවා සාමාන්‍ය දේවල් හොඳට ට්‍රේනින් වෙලා ගියන් පස්සේ මේවා නිකම්ම සමත් වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලා ලොකුවට හිතන්න එපා. හරි මේකේ අන්තිමට මේ වැදගත් සටහන් දෙකක් දාලා තියෙනවා මෙයාලා මීටර් 1000ක දුරක් විනාඩි 5ක කාලයකදී දිවීමට අසමත් නම් යෝග්‍යතා පරීක්ෂණයෙන් අනිවාර්යයෙන්ම අසමත් කියලා මෙයාලා සලකනවා. හරි එතකොට මේ යෝග්‍යතා පරීක්ෂණ සමත් වෙන්න නම් සාමාන්‍ය පොලිස් සේවයේ එක්කෙනෙක් 150ක් විතර ගන්න ඕනේ 50ට සහ ඒ ආශ්‍රිතව ඊට වඩා වැඩියෙන් ගන්න ඕනේ විශේෂකාර බලකාය හරහා එනවා නම් පොලිස් ගාන්නේට අයත් එක්කෙනෙක් එයා 160ක් සහ ඊට වඩා වැඩියෙන් ගන්න ඕනේ කියලා මෙයාලා දාලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලා ඔය සිට් අප් එහෙම ගහලා ඒ ඔරොත්තු දීම් පරීක්ෂණය සමත් වෙන කට්ටිය විතරක් මෙන්න මේ ලිඛිත විභාගයක් තියෙනවා කියලා මෙයාලා දාලා තියෙනවා. මේකෙදි ඔයාලට ලියන්න තමයි තියෙන්නේ පේපර් දෙකක් තියෙන්නේ. හරි මේකෙදි තියෙනවා විෂයන් දෙකක එකක් අවබෝධය හා භාෂා හැකියාව. උපරිම ලකුණු ප්‍රමාණය 100යි සමත් ලකුණු ප්‍රමාණය 100ට 40ක් ගත්තා නම් ඇති 40 සහ ඊට උඩින් ගත්තා නම් හොඳටම ඇති. හරි ඊළඟ පේපර් එක තමයි සාමාන්‍ය දිනීම හා බුද්ධි පරීක්ෂණය. ඒකෙත් උපරිම ලකුණු 100ක් දෙනවා 100ට 40ට වඩා වැඩියෙන් ගන්න ඕනම එක්කෙනෙක් පාස් කරනවා කියලා මෙයාලා දාලා තියෙනවා. ඌව විභාග දෙක එච්චර හිතන්න එපා. ඔය සිට් අප් ගහලා ඔක්කොම කරලා ඉන්නවලට ඔක ලොකු දෙයක් නෙමෙයි. ඒකින්ද මේ ඕන තරම් පොත් කඩවල තියෙනවනේ පේපර්ස් ටිකක් ලක්ෂණට කරලා ගියා නම් පේපර් 10ක් විතර කරලා ගියා නම් මේවා අනිවාර්යයෙන්ම සමත් වෙන්න පුළුවන් 140 නෙමෙයි 180 වුණත් ගත්ත හැකි. හරි ඊළඟ එක තමයි යෝග්‍යතා ඇගීමේ සමග පරීක්ෂණයේදී අතිරේක සුදුසුකම් මෙන්න මේ වගේ තමයි දෙන්නේ. උපරිම ලකුණු ප්‍රමාණය 15යි. වෘත්තීය සුදුසුකම් විදිහට 15ක් දෙනවා. භාෂා හැකියාවට ලකුණු 10ක් දෙනවා. ක්‍රීඩා කුසලතාවයට 20ක් දෙනවා. නායකත්වය හා ප්‍රජා සේවාවන් වලට 20ක් දෙනවා. සමග පරීක්ෂණ මණ්ඩලයේ දක්වන කුසලතාවයට ලකුණු 20ක් දෙනවා. ඔක්කොම දෙන්නේ ලකුණු 100ක්. 100ෙන් තමයි දෙන්නේ. 100ෙන් ලකුණු 140ට වඩා වැඩියෙන් ගත්තා නම් ඔයා අනිවාර්යයෙන්ම මේකෙත් පාස් වෙනවා. හරි මම ඉක්මනට කියන්න මේ අතිරේක අධ්‍යාපන සුදුසුකම් කියන්නේ දැන් මේ වගේ බැලුවේ O level A level A level බැලුවෙත් නැහැ නේ guys. දෙකක් නේ බැලුවේ. හරි ඔයාගේ මොන හරි ඉංග්‍රීසි කෝස් කරලා තියෙනවා නම් NQ මොන හරි කරලා තියෙනවා නම් ඒවට තමයි ඔය ලකුණු දෙන්නේ. වෘත්තීය සුසුකම් විදිහට මේවා හා සම්බන්ධව කියන්නේ ඔය මොන හරි සර්ටිෆිකේට් තියෙනවා නම් ඒත් ඒක තමයි බලන්නේ. උපරිම ලකුණු ඔයාලට 15ම ගන්න පුළුවන්. භාෂා හැකියාව විදිහට ඉන්ටර්වියු එකේම අහන ඔය මේ ඉංග්‍රීසියෙන් දෙමළෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි තියෙන්නේ. ඌවා ලොකු දේවල් නෙමේ. ඒ ටිකත් හදාගන්න මේක මේ ඉන්ටර්වියු එක නම් ලොකු දේවල් නෙමේ. අර අනිත් දෙකත් එක බලනකොට. හරි මේකෙදි පසුබිම් පරීක්ෂණයේ විදිහට මේ ආදාලා තියෙන්නේ ලිඛිත විභාගයෙන් සහ යෝග්‍යතා ඇගීම් පරීක්ෂණයෙන් සම්මුඛ පරීක්ෂණයෙන් ඒ
දේවල් වලින් ලකුණු ලබා ගන්න කට්ටිය ලකුණු එකතු කරලා මුළු ලංකාවෙම මේ ලකුණු ගත්ත විදිහට ලිස්ට් එකක් හදනවා. ඊට පස්සේ මේකේ වැඩි කී ඉඳලා අඩු පිළිවෙලට සකස් කරනවා. එතකොට මේ වැඩි කී ඉඳලා අඩු පිළිවෙලට 7500 ගණන් අවරෝහණය කරලා ඒ මුල් 7500 සහ ඒ අදාළ වේකන්සි ටික මෙයාලා බෙදලා තියෙනවනේ ගානක්. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම ගන්නවා කියලා දාලා තියෙනවා. හරි ඊළඟ තමයි වෛද්‍ය පරීක්ෂණය. වෛද්‍ය පරීක්ෂණයේද සෞඛ්‍ය 169 ෆෝරමය සම්පූර්ණ කරන්න ඕනේ. මේකෙදි බලන්නේ මෙඩිකල් එකක් බලන්නේ. ඔයාගේ ඇස් බලනවා. අපි අර කලින් කිව්වා වගේම තමයි ඔයාගේ ලංග්ස් බලනවා, හાર્ට් එක බලනවා. ඒ ඔක්කොම ඔයා හරියට මේ කායික මානසික තත්ත්වයෙන් ඉන්නවද කියලා තමයි මෙයාලා බලන්නේ. ඒකේ මේ ලොකු දේවල් නැහැ. සාමාන්‍ය සංරචක 7ක් විතර වගේ තමයි ඔගේ චෙක් කරන්නේ. ඊට පස්සේ ඔයාලා මේ වාර්තාව පොලිස් රෝහල වෙත ඉදිරිපත් කරන්න ඕනේ. ඕක තමයි මෙයාලා කියන්නේ. හරි ඊට පස්සේ ඔය විදිහට ඔයාලා පුහුණුව සඳහා බඳවා ගැනීම සිදු කරයි. ඊට පස්සේ ඔයාලගේ මේ ඔයාලව දැනුවත් කරයි. ඉතින් ටෙලිෆෝන් වලින් හරි මේ තැපල් මාර්ගයෙන් හරි ඔයාලව දැනුවත් කරයි. ඒ ගැන බය වෙන්න එපා. හරි මේකෙදි සේවා කොන්දේසි විදියට සඳහන් කරලා තියෙන්නේ අවුරුදු 3ක ආධුනික කාල පරිච්ඡේදයක්. ඒක රාජ්‍ය සේවයේ හැමෝටම පොදු එකක්. මේ පරිවස කාල ක්‍රියාව වෙනවා යටත් වෙනවා. ඒ වගේම තමයි බඳවා ගන්න ආයුධම්කරුවන් අනිවාර්යයෙන්ම අවුරුදු 5ක අනිවාර්ය කාල සීමාවක් සඳහා ගිවිසුමකට එළඹිලා තියෙන්න ඕන. කවුරු හරි ඊට කලින් එන්න හදනවා නම් දඩ මුදලක් ගෙවන්නත් ඕනේ. මොකද ඔයාලා වෙනුවෙන් ට්‍රේනින් කාලෙත් වැටුපක් ගෙවනවා. ඒ ඔක්කොම රජයේ වියදම් කරලා තියෙන්නේ. ඒකින්ද ඒ ඔයාට ඊට කලින් එන්න හදනවා නම් අනිවාර්යයෙන්ම දඩ මුදලකට යටත් වෙන්න වෙනවා. ඒ වගේම තමයි මේ ඉන්ටර්වල්ට එන්න හදද්දී ඔයා කූටලයකට සකස් කරලා තියෙනවා නම් ඒ කියන්නේ බොරු වාර්තා දීලා එහෙම ඔයාලා මේ වාර්තා දීලා තියෙනවා නම් එතකොට ඔයාව අයින් කරනවා කියලා මෙයාලා දාලා තියෙනවා. ඊට අමතරව ඔයාට නීති පද්ධතිය මගින් යම්කිසි නීති මේ කටයුතු වලට යටත් වීමට සිදු වෙයි. ඒකත් හොඳින් මතක තියා ගන්න. හරි තනතුරේ ස්වභාව විදිහට මේක අනිවාර්යයෙන්ම ස්ථිර තනතුරක්. විශ්‍රාම වැටුපක් ගෙවන ස්ථිර තනතුරක්, හොඳ ස්ථිර තනතුරක්. ඒ වගේම අපි කියවනේ මේගේ වැටුප එහෙම සඳහන් කරානේ. ලොකු වැටුපක් හම්බෙලා ලොකු දීමනා ගොඩක් හම්බෙන රස්සාවක්. ඉතින් හැමෝටම මේකට ඇප්ලයි කරන්න පුළුවන් ක්වොලිෆිකේෂන් තියෙන හැමෝම. හරි මෙන්න මේ chart එක විදිහට තමයි කාර්යක්ෂමතා කඩේම් දියන. ඉතින් මේ විභාග ඔයාලා ලියලා උසස් වීම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයාලගේ වයසත් එක්ක දේවල් සිදු වෙයි. ඔයාලා සේවයට ආවෙන් පස්සේ මේ වගේ හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. දැනට මේක නිකන් බලා ගන්න. හරි දැන් අපි බලමු වැදගත්ම දේවල් ටික කොහොමද වැදගත්ම දේවල් තමයි කොහොමද අපි ඇප්ලිකේෂන් හරියට දාන්න කියන එක. මෙන්න මේ කියන විදිහට දාන්න. හරි මේ ඇප්ලිකේෂන් දාන විදිහ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔන්ලයින් තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පොලිසිය වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකෙන් තමයි දාන්න තියෙන්නේ. මම ඒ ඔක්කොම උදාහරණත් එක දැන් මේ ඔකේ ස්ලයිඩ් කරන්නම්. මෙන්න මේකෙදි සමහර දේවල් අප්ලෝඩ් කරන්න තියෙනවා. මෙන්න මේ දේවල් අප්ලෝඩ් කරන්න ඕනේ. උපැන්න සහතිකයේ ජාතික හැඳුනුම්පත ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් සනාථ කිරීම සඳහා සහතිකය. ඒ කියන්නේ ඔයාලගේ O level A level සර්ටිෆිකේට් ඕනේ. අර ඉස්කෝලෙන් දෙන විභාග දෙපාර්තමේන්තුව හරහා දෙන්නේ. අන්න ඒව ඕනේ. හරියට අමතර වළංගු රියදුරු බලපත්‍රය ඕනේ. ඒ වගේම තමයි අයිදුම්කරු තනතුර සඳහා තෝරාගෙන ලැබුවොත් සේවයෙන් මුදා හැරි බවට, ඒ කියන්නේ මොකක් හරි ඔයා ජොබ් එකක ඉන්නවනම් ඒ කට්ටියට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකේදී මේ අස්සීමේ ලිපියකුත් ඕනේ. මොනවා හරි ඒ කියන්නේ රාජ්‍ය සේවයේ ඉන්නවනම් විතරයි. හරි ඔයා රාජ්‍ය සේවයෙන් හෝ සන්නද්ධ සේවයෙන් දැනටත් ඒ කියන්නේ සන්නද්ධ සේවයේ ඉඳලා කලින් මේ අයින් වෙලා ආයෙත් මේකට එන්න ඉන්නවනම් ඒකෙදි ඉවත් වීමේ ලිපියක් ඕන කියලා තියෙනවා. ඒ වගේ ෆොටෝ එහෙම මේ ටික අදාළ කට්ටියට විතරයි මේ වගේ ෆොටෝ ඕනේ. හරි දැන් බලමු ඉක්මනට අපි කොහොමද ඇප්ලිකේෂන් දාන්න කියලා. මම ඇප්ලිකේෂන් දාන්න මේ ලින්ක් එකක් දාලා තියෙනවා, කමෙන්ට් වලත් දාලා තියෙනවා, ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක ඕපන් කරගන්න. ඕක ඕපන් කරගන්න කලින් මම අර කිව්ව නේද උපැන්න සහතිකයි ඒ ටික ඔක්කොම ෆොටෝ ගහලා ඒක රෙඩි කරගෙන තියාගන්න. ඊට පස්සේ ඕක පුරවන ගමන් අරකට ගිහිල්ලා ෆොටෝ ගහන්න එහෙම කරදරයිනේ. ඒකෙන් හින්දා ඒ ටික ෆොටෝ ගහලා තියාගන්න, ඔක්කොම රෙඩි කරලා තියාගන්න. ඊට පස්සේ තමයි අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ ටික අප්ලෝඩ් කරන්න ඕනේ. ඒවා අප්ලෝඩ් කරලා පුරවන්න ඕනේ. පුරවලා හරියට මේක වැඩේ කරන්න ඕනේ. හරි මේකෙදි මේ දාලා තියෙන මෙන්න මේ ලින්ක් එක ඕපන් කරගත්තට පස්සේ ඔන්න ඔය විදිහට ඔයාලට පෙන්නයි. හරි පොලිස් කොස්තාපල් තනතුර, කාන්තා පොලිස් කොස්තාපල්ක තනතුර. කාන්තා යන කට්ටිය කාන්තා යන්න, පොලිස් අර මේ පිරිමි කට්ටිය උඩ එකට ඒක ටික් කරගන්න. ඒ කියන්නේ නිල් පාට තලු මේ ඩොට් එක වැටෙන්න ඕන ඔයා සිලෙක්ට් කරන එකේදී. දැන් මේ සාමාන්‍ය පොලිස් සේවයක් තියෙනවා, විශේෂකාර්ය බලකාය සේවයක් තියෙනවා. ඊට පස්සේ මේක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ පෙන්නයි normal police service special task force. හරි STF එක. ඊට පස්සේ ඔයා කැමති එක දාන්න. ඔයා කැමති සාමාන්‍ය පොලිසියට යන්න නම් මෙන්න මේ ටික් එක දාන්න. ඊට පස්සේ ඔයාට ඔය මේ රවුම තැඹිලි පාට වෙයි. ඒක තමයි ඔයාට අදාළ ඔයා තෝරගන්න සිලෙක්ෂන් එක. ඊට පස්සේ මෙන්න මෙහෙම පෙන්නයි මාර්ගගත ආයුධම්පත මෙන්න මෙහෙම ස්ටෙප් බයි පෙන්නයි. ඕකේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. ඔය පළවෙනි එකේදී පුද්ගලික තොරතුරු පුරවන්න තියෙන්නේ. දෙවෙනි එකේදී තියෙන්නේ අධ්‍යාපන සුසුකම්. ඒ කියන්නේ ඔයා ඉගෙන ගත්ත මේ කියන්නේ එක්සෑම් කරපු සර්ටිෆිකේට් ටිකේ ෆොටෝ ටික එහෙම ගහගන්න කියලා කිව්වේ. ඒකදී අප්ලෝඩ් කරන්න තියෙනවා. අන්න ඒවා රෙඩි කරගෙනනේ අපි අර කලින්ම කිව්වනේ මේක රෙඩි කරගෙන එන්න කියලා. හරි ෆොටෝ ටිකක් ගහගන්න විතරයි තියෙන්නේ ඔය ටික සර්ටිෆිකේට් ටික අරගෙන. හරි ඊට පස්සේ පුද්ගලික තොරතුරු එකේදී වාගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන්න. ඊට පස්සේ සිංහල භාෂාවෙන් පුරවන්න. මුලකුරු සමග නම දාගන්න. ඒ ඔක්කොම ඒ කියන දේවල් සාමාන්‍ය විදිහට මෙයාලා අහලා තියෙන්නේ. ඒ ටික නියමිත ආකාරයට හරි උත්තර හරියට චෙක් කරලා පුරව ගන්න. ඊට පස්සේ ඔහොම පල්ලෙහාට යද්දී උපන් දිනේ මේකෙදි තියෙනව නේද? මේ උපැන්න සහතිකයේ ෆොටෝ එකක් දාන්නත් පුළුවන්. ඔයාලට PDF කරලා දාන්නත් පුළුවන්. PDF කරන ඒවා මොකරි මේ YouTube එකේ බලන්න කොහොමද මේ
ෆොටෝ එක PDF බවට පත්තා කරන්න කියලා. හරි ඒක පට්ට ලේසි. ඒ ලොකු අමාරුවක් නැහැ. ඊට පස්සේ PDF එකක් විදියට හදලා මේක අප්ලෝඩ් කරන්න තියෙනවා. හරි ඊට පස්සේ වගේ වයස දාගන්න තියෙන්නේ මේක මේ ගැසට් එක අන්තිම වෙන දිනේ මතකනේ 5/8 කියන්නේ මැයි 8 වෙනිදාට මේ මැයි 8 දවසට ඔයාගේ වයස කැල්කියුලේෂන් කරලා හරියට ඒක දාගන්න. හරි වගේ ලේ වර්ගය අහලා තියෙනවා. ලේ වර්ගය නම් ඉතින් ලයිසන් එකේ තියෙනවා. ඒක හරියට දාගන්න බලලා. හරි ඊළඟට ඔන්න ඔහම පල්ලෙහාට යද්දී උපන් ස්ථානයට අදාළ පළාත. ඔයාගේ මේ උපැන්න සතිකේ ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ඔයාත් දන්නවනේ මේ දේවල්. හරි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ජන වර්ගීය ශ්‍රී ලාංකිකයෙකු ඒ පරාපරාවෙන්ද නැත්තම් ලියාපදිංචි වෙලාද ඔන්න ඕවා ටික හරියට බලලා දාගන්න. හරි ඊට පස්සේ ලියාපදිංචි වීමෙන් පස්සේ එම සහතිකයේ අංකය එහෙම ඔයා ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඒකේ අංකය ඊට පස්සේ පියාගේ නම ඒ ටික දාගන්න. හරි ඊට පස්සේ ස්ථිර ලිපිනට අදාළ පොලිස් කොට්ටාසය කියන්නේ ඔයා දැන් ඉන්න ස්ථිර ලිපිනයක් තියෙනවනේ ඒකට අදාළ පොලිස් කොට්ටාසය දාගන්න පොලිස් වසම දාගන්න ඒවා ඔයාලා දන්නවනේ වර්තමාන ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් ඒක ටයිප් කරගන්න ඔන්න ඔය අහන සරල දේවල් වලට ඒ උත්තර ටික හරියට ටයිප් කරන්න ස්පෙලිං එහෙම හරියට චෙක් කරන්න මොකද ඕකේ PDF එකක් විදිහට මෙයාලා ඉන්ටර්වියු එකේදී ඔයාලා ගන්න ඔයාලා ගන්න මේ විදිහට එතකොට ඔයාලා මේ වගේ දේවල් වල මිස්ටේක් කරගන්න එපා ඒකයි මේ මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නේ හරි ඔන්න විදිහට වාගේ මේ ටෙලිෆෝන් නම්බර්ස් ටික ඔකට ඇඩ් කරගන්න මේ නිවසේ නම්බරය දෙන්න පුද්ගලික නම්බරය දෙන්න එතකොට WhatsApp අංකයක් දෙන්න ඊමේල් එකක් අහලා දෙන්න ඊමේල් එක නැති කට්ටිය ඊමේල් එකක් හදලා හරි ඕවා දෙන්න මොකද ඔයාලට තමයි කතා කරලා ඔයාලගේ ඉන්ටර්වයුව කතා කරන්න ඊට පස්සේ තියෙනවා වාගේ උස අඩි වලින් තියෙන උස අඟල් වලින් තියෙන උස සෙන්ටිමීටර වලින් දාගන්න පපුවත් ඒ ටික මැනලා ඒ ඔක්කොම හරියට කරලා ඒ හරි අගයන් දාගන්න හරි ඔය උස එහෙම නම් මැනගන්න පුළුවන්. ඒකට පපුවත් ඒ ටික ඔක්කොම මැනලා එහෙම නැත්තම් මේ ඔයා දන්න තැනකට හරි ගිහිල්ලා මෙඩිකල් ඔය තියෙන මේ මෝච් එකේ තියෙන ඔය උසමයි නෙවුවා ඔක්කොම තියෙනවනේ. ඒකින්ද එහෙම ඔයාලා ගම ආදාළ ප්‍රදේශයේ දේවල් වලින් ෆ්‍රී කරගන්න පුළුවන්. හරි මේකේදී මම අර කලින් කියපු මේ රික්වයර්මන්ට් ටික තමයි මේ තියෙන්නේ. ඔයාලා ඔය සමහර දැන් මේ ඇප්ලිකේෂන් එකේ ඉස්සරහට යද්දී සමහර ඒවා ඉල්ලයි PDF වලින්. ඊට පස්සේ JPG කියලා කියන්නේ ෆොටෝ එකක් විදිහට ඉල්ලන ඒවා. ඒ දෙකෙන්ම සමහර ඒවාට දාන්න පුළුවන්. ඒ වුණාට වැඩි හොඳට ඔයා PDF එකක් විදිහට පත් කරගන්න. මොකද PDF එක කියන එක පට්ට පැහැදිලි. ඒකින්ද ඔයා PDF එකක් කරගත්තා නම් හැමදේම ලේසි. හරි මොකද මම මේ හැමදේම විස්තරාත්මකව කතා කරා ඔයාලගේ දැනුමට. මොකද දැනුම තමයි වැඩි වෙන්න ඕනේ. රසාවකට ඉදින් ඒ පිළිබඳව සියලු සවිස්තර වාර්තාවන් ඒ හැමදේම ස්ටඩි කරලා එන්න ඕනේ. ඒකයි මම ඔයාලට මේ වීඩියෝ එක ටිකක් දිගට ගෙනාවේ. හරි ඔය කියපු විදිහට ලස්සනට වැටි කරගන්න. එහෙනම් මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි රිප්ලයි එකක් දාන්නම්. ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.